හායි යාළුවනේ, ඉතින් අද වීඩියෝ එකේ මම අරගෙන ආවේ මම හදපු චිකන් කරි එකක්. ඉතින් ඇත්තටම මම වෙනද හදන චිකන් කරි එක නෙමෙයි අද හැදුවේ. ඉතින් මේකට පොඩි වෙනසක් කරා. මම සාමාන්‍ය විදියට මැරිනේෂන් එක කරා. ජින්ජර් ගාලික් ඒ වගේම මම වෙනද වගේම සෝයා සෝස් ටිකක් එකතු කරගත්තා. ඒකට අමතරව ලුණු ගම්බිරිස් දාලා තමයි මම මගේ මැරිනේෂන් එක කරේ. මම ඒකට අද වෙනසක් විදියට කරපිංචා ඒ වගේම කොරියන්ඩර් ලීව්ස් ඒවා ඔක්කොම තලලා එකතු කරගත්තා. කර්ඩ් එකතු කරා මගේ මැරිනේෂන් එකට. ඊට අමතරව මම තෙල් ටිකක් පෑන් එකට තියලා ඒක රත් වෙනකොට මම අබ ඒ වගේම සූදුරු දාගත්තා. මේ සූදුරු නෙමෙයි මාදුරු. ඉතින් ඒ ටික ඔක්කොම තෙලේ බැදීගෙන එනකොට මම ඒකට දාගත්තා තව මගේ එකතු කරගන්න මිරිස් කුඩු ටික. මොකද මම ඒක බැදපු මිරිස් කුඩු නෙමෙයි නිසා මම ඒ ටික බැදගත්තා. ඊට අමතරව මම සිනමන් ස්ටික්ස් ටිකක් දාගත්තා. ඉතින් ඒ ඔක්කොම බැදීගෙන එනකොට මම ලුණු එකතු කරගත්තා. ලුණු එකතු කරගෙන ඊට පස්සේ තමයි මම මගේ මැරිනේට් කරපු චිකන් ටික එකතු කරගත්තේ. ඉතින් වෙනදා කරන විදියට වඩා වෙනසක් විදියට මම අද කොරියානු ලීව්ස්ුයි කර්ඩ් තමයි එකතු කරගත්තේ. ඉතින් ඇත්තටම ඒකෙන් හරිම රසක් වගේම හරිම ඒ කියන්නේ තික් කරි එකක් වගේ එන්නේ. ඒ කියන්නේ කිරි මුකුත් එකතු කරගන්න නැත්තේ උනාට ඔයිලි ගතියකුත් එනවා. ඉතින් හරිම රසයි. ඉතින් ඉන්දියන් ස්ටයිල් එකට තමයි ඉතින් අද මගේ චිකන් එක මම හදාගත්තේ. ඉතින් එතකොට රසක් වගේම හොඳ සුවඳක් එනවා. ඉතින් ඒකට මම අද මගේ ලන්ච් එක විදියට එකතු කරගත්තා බීන්ස් ඒ වගේම බතල කිරට හදලා ඒවයි පපඩම් තමයි මගේ දවල් කෑම එක විදියට මම ලෑස්ති කරේ. ඉතින් ඇත්තටම හරිම රසවත්. ඉතින් මං හිතනවා මේ චිකන් එක ඔයාලත් අනිවාර්යයෙන්ම try කරයි කියලා. ඔයාලගේ සාමාන්‍ය විදියට වඩා මේකේ ගොඩාක් රසයි. මොකද මේකට තක්කාලි එකතු කරගන්නවා මම. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මේ වගේ චිකන් කරි එකක් එක්ක ඔයගොල්ලන්ට නාන් වගේ කන්නත් පුළුවන්. නාන් රොටි ඒ වගේ දෙයක් එක්ක නැත්තම් පොල් රොටි. ඉතින් බත්ම කන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ චිකන් එකක් හදාගත්තම ඒ වගේ රොටි වර්ගයක් එක්ක උනත් මේක කන්න පුළුවන් ඩිනර් එකක් විදියට. ඉතින් කඩල කරියක් වගේ හදාගත්තා නම් තවත් රසයි. රොටි කනවා නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් අපිටත් ඔයගොල්ලන්ගේ වීඩියෝ එකක් share කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් ඉතින් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.